කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? අද ඉතින් ජනවාරි 12 වෙනිදා. ඔයාලට ඇහෙනවද සද්දේ? අද ඉතින් උදේ ඉඳන්ම වහිනවා අපිට. මේ වහින වෙලාවට ඇඟට දැනෙන සීතලත් එක්ක වැඩක් කරන්න හරිම කම්මැලි. ඉතින් එහෙම කියලා වැඩක් නොකර අපිට නිදාගෙනම ඉන්න බෑනේ. ඉතින් මම හිතුවා කම්මැලිකම යන්නත් එක්ක අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් මම මුලින්ම ඇඳ අස්කරන එකෙන්ම වැඩ ටික පටන් ගත්තා. ඉතින් කාමරේ ඇඳ අස් කරගත්තාම වැඩ ගොඩක් ඉවරුණා වගේ තමයි මට දැනෙන්නේ. ඉතින් මම කාමරේ අතු ගාලා ඉවරලා සාලේ අතු ගන්නත් පටන් ගත්තා. අපි අතු ගාන වෙලාවට ඔහේ අතු ගාගෙන යන්නේ නැතුව හොඳට අස් කරලා අතු ගාගත්තොත් පුටුවල මකුළු දැල් බැදෙන්නේ දූවිලි වදින්නේ එහෙම නැහැ. ඉතින් හැමදාම මේ විදිහට කරගත්තොත් අපිට හරිම ලේසියි. මට තියෙන දේවල් එක්ක මම ගොඩාක් සතුටු වෙනවා. නැති දේවල් ගැන දුක් වෙන්න යන්නේ නැහැ. මගේ ගෙදර තව කෙනෙකුගේ ගෙදර තියෙන දේවල් වගේ වටින දේවල් නැති වෙන්න පුළුවන්. ලස්සන දේවල් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැන හිත රිද්ද ගන්නවට වඩා පසුතැවෙනවට වඩා Tamanට හම්බුන ජීවිතේ හොඳින් ගෙවන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ වෙද්දි මම ගේ අස් කරලා අතු ගාලා පහන තියලා වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් ලොකු බඩගින්නක් නැති නිසා මම උදේට කන්න පොඩි කෑමක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා පොඩිවට කපාගත්ත කැරට් කෑල්ලක්, ගෝවා කෑල්ලක්, බීලුණු ටිකක්, අම්මිරිස් කරලක් වගේම කරපිංචා ටිකක්. තව මම බිත්තරයකුත් ගත්තා. ඉතින් දැන් බිත්තරයට අපි කපාගත්ත එළවලු ටික ඔක්කොම දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපේ රස අනුව ලුණු ටිකක් වගේම ගම්මිරිස් කුරු ටිකකුත් එකතු කරගන්නවා. අවසානෙටම මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගත්තා. ඉතින් දැන් මේ ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ තාච්චියක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ බිත්තර මිශ්‍රණය දාගන්නවා. ඉතින් මම බිත්තරේ උඩ වේලෙන්න කලින් බිත්තරේ උඩට තල ඇට ටිකක් ඉහා ගන්නවා. ඊට පස්සේ පියනකින් වහලා හොඳට උයා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත බිත්තර ඔම්ලට් එක. මම ගස් ලබු ජූස් එකකුත් හදාගත්තා මේකත් එක්කම බොන්නම් කියලා. දැන් ඉතින් 11:00ට විතර ඇති. තාම වහිනවා. ඉතින් වැස්සට ඔහම වහින්න කියලා මම දවල්ට උයන්න පටන් ගන්න තමයි දැන් හදන්නේ. මුලින්ම ඉතින් හාල් ටික හොද ගන්නවා. මුලින්ම හාල් ටික හොදලා රයිස් කුකර් එකේ තියාගත්තාම අපි ඉතුරු ඒවා හදලා ඉවර වෙනකොට පත් එකක් ඉදිලා ගානට නිවිලත් ඉවරයි. ඊට පස්සේ මම පරිප්පු ටික හොද ගන්නවා. පරිප්පු හොදනකොට එකපාරක් දෙපාරක් නෙවෙයි 5-6 පාරක්ම හොඳට හොද ගන්න ඕනේ. ඒකේ අර සුදු පාට ගතිය නැති වෙනකම්ම හොද ගන්න ඕනේ. එතකොට තමයි පරිප්පු එකේ රස ගොඩක් වැඩි වෙන්නේ. මම දැන් පරිප්පු එකට සුදු ලුණු, කරපිංචා, රම්පේ, අම්මිරිස් වගේම 3-5 ටිකක් දාලා ලිපෙන් තියාගත්තයි දෙන්න. පරිප්පු ටික ඉදෙන්න තියලා මම දැන් කරවල බැදුමක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ අද මම දවල්ට හදන්නේ මොනවද කියලා. සුදු බත්තු යලා පරිප්පු කිරට හදලා සැරට කරවල බැදුමකුත් හදලා හොඳට දෙහි දාලා සම්බෝලයකුත් හදලා පපඩම් ටිකක් බැද ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. තාච්චියක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ කරවල ටික දාගත්තා බෙදෙන්න. කරවල ටික හොඳටම බැදුනට පස්සේ මම ලුණු, අම්මිරිස්, කරපිංචා ටික දාගන්නවා. මම කරවල බැදුමට කෑලි මිරිස් ටිකක් විතරයි එකතු කරන්නේ. කරවලවල ලුණු ගතිය කොහොමත් තියෙනවනේ. ලුණු මදි නම් විතරක් ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ටිකක් වෙලා ගිය නිසා ඉතුරු ටික මම ටක් ගාලා හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම අද දවල්ට හදාගත්ත කෑම එක. දවල්ට කාලා ඉවර වෙලා මම ඉතින් ටිකක් වෙලා හිටියා.
හවස් වෙලා මම සීතල ගතිය යන්නත් එක්ක තේ එකක් හදාගත්ත බොන්න. ඉතින් අද දවසෙන් ටිකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.